ආයිබෝන්. අපි අද ඇවිල්ලා තියෙන්නේ රායිගම් උඩුගහපත්තුවේ අනන්‍යතාවයේ විදහා දක්වන තැන. රායිගම උඩුගහපත්තුවේ ඉංගිරිය නගරයේ එම නම වැටෙන්නත් පාදකුනේ ඉංගිරිය වත්ත. මේ ඉංගිරිය වත්තේ හිමිකරුවන් වෙච්ච සොයිසා මුදලාලිගේ වලව්වට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වලව්ව උඩ තට්ටුවේ තමයි අපි මේ මීට වසර 100කට එහා 150කට විතර අතීතයේදී මේ සොයිසා වලව්ව තාම අලංකාර කාර්යබහුල ස්ථානයක් වෙලා තියෙනවා. මේ ස්ථානට මතක් එහා පැත්තෙන් තියෙන්නේ ඒ සොයිසා වත්තේ කාර්යාලය. ඒ වගේම මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබදව පිහිටි ස්ථානය. නැතක් කරනතුරු මේ ස්ථානය හෝටල් එකක් විදියට තිබුණා. දැන් නම් ජරා වාසයලා වල් බිහි වෙලා තියෙන්නේ. ඉතින් තට්ටු දෙකකින් විස්ත මේ අලංකාර ස්ථානය මේ පොළවට දාලා තියෙන්නේ ඒ කාලේ VOC ටයිල් එහෙම නැත්නම් පිගන් ගඩොල්. මේ පිගන් ගඩොල් කොටස් කඩලා තමයි මේ ටයිල් එක වගේ අල්ලලා තියෙන්නේ. ඒ වගේම තාම අපූර්ව ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා. තාම වැදගත් ගොඩනැගිල්ල. ඉතින් ඉංග්‍රීසි ඉතිහාසයේ අභාවයට යමින් පේන තාම වැදගත් ස්ථානයක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි ඉංග්‍රීසි සොයිසා වලව්. ඔබට පේන ඇති මේ බිමට දාලා තියෙන ටයිල් එක. මේක හදලා තියෙන්නේ පිගන් ගඩොල් කැබලි කඩලා මේ පැරණි ඕලන්දුගේ සහ එවැනි පැරණි කඩලා ඒව තමයි මේ බිමට අතුල්ලා තියෙන්නේ. ඔබට පේන ඇති හේ පවතින තම අලංකාරත්වය. Da 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 da.